ආයුබෝවන් අද දින අපි හැමෝම එකතු වෙලා ඉන්නේ පුංචි අපේ කතන්දර පොතක් එළි දැක්වීමටයි. කතන්දරයක් කියන්නේ කාගේ හරි හිතේ මැවුණු රසවත් සිද්ධියක්. අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ 1970 දශකයේදී දයානන්ද ගුණවර්ධන මාමගේ හිතේ මැවුණු රසවත් කතාවක් ගැන. ඒ කතාවෙන් කියන්නේ ගෑනු ළමෙක් සහ නරියෙක් අතර සිදුවුණු විවාහයක් ගැන. හරි පුදුමයි නේද? දැන් අපි ඔයගොල්ලන්ව එක්කගෙන යනවා කැලෑවක් ළඟ තියෙන ගමකට. ළමයා තමයි නරියත් එක්ක විවාහ වුණේ. ඕගොල්ලෝ කැමතිද දැනගන්න ඊට පස්සේ මොකද්ද වුනේ කියලා? Over
සැපෙහි ඔබටද සොබනියේ කඳුළු සරණ හේතුව මම නොදනිම් කිරිහෙල් අරබේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබටද සොබනියේ කඳුළු පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබේ සබීරන්නම් මල් පෙති විසිරුණු සුදු ඇලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් මම මගේ ආදරේ ඔබටද සොබනියේ කඳුළු සරණ හේතුව මම නොදනිම් කිරිහෙල් අරබේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබටද සොබනියේ කඳුළු සරණ දෝවන්නම් ඉර පායන විට පුදු පින මල්ගෙන ඔබේ ඉස සරසන්නම් බසන් දෙන්නම් කොමලියේ ආදර බසන් දෙන්නම් ඔබටද සොබනියේ කඳුළු සරණ හේතුව මම නොදනිම් කිරිහෙල් අරබේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබටද සොබනියේ කඳුළු සරණේ කඳුළු සරණේ හිතන්නේ මේ ගෑනු ළමයා නරියත් එක්ක කැලෑවට ගියාද ජීවත් වෙන්න. දැන් ඒ ගැන හොයන්න අපි ඕගොල්ලන්ට බාර දීලා අපි ඔයාලකින් සමුගන්නවා. මේ අපූර්ව රංගනය ඉදිරි